සාදරයෙන් පිළිගන්නවා අපේ ගෙදර YouTube channel එකට. අද අපි හදන්න යන්නේ මැලේ අච්චාරු, එහෙම නැත්නම් පැණි රස අච්චාරු. අපි මුලින්ම විනාගිරි ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඒකට හකුරු එනසාල් පොඩි කරගත්ත අපි ඒකට දාගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට හැඳි ගන්නවා. හැඳි ගාගත්තට පස්සේ අපි මේකට දානවා රටින්දි. ඒකේ ඇට ටික අයින් කරලා ගන්න. දාගෙන අපි ඒකත් පොඩ්ඩක් කලවම් කර ගන්නවා. මෙන්න මේ හකුරුයි රටින්දි ටිකක් දිය වෙන්න ඕන. එතකොට තමයි අර පැණි රස අච්චාරුවේ රස එන්නේ. ඊට පස්සේ අපි ඒක දැන් දා ගන්නවා. ලුණු තේ හැඳි එකක්. ඔබේ කැමැත්ත අනුව ලුණු වෙනස් වෙන්න පුළුවන්. මම දාගත්තේ තේ හැඳයි. අපි ඊට පස්සේ දා ගන්නවා ඒකට මිරිස් කුඩු තේ හැඳි එකමාරක්. ඔයාලට ඕන පුළුවන් මේකට මිරිස් කුඩු තමන්ගේ කැමති ප්‍රමාණයට දා ගන්න. ඊට පස්සේ අපි මේක ටිකක් කලවම් කර ගන්නවා. ඊට පස්සේ අපි මේකට දා ගන්නවා ගම්මිරිස් කුඩු. ඒකත් තමන්ගේ රස ප්‍රමාණයට දා ගන්න. ටිකක් වැඩි වුණාට කමක් නැහැ. මොකද මේක පැණි රසින්ද මේ ගම්මිරිස් සැර ඉස්මතු වෙලා එනකොට ඒක හරිම රසයි. දාගත්ත ටික අපි ගොඩක් ගින්දර දාගන්න එපා. මද ගින්දරේ අපි මේකට දාගන්නවා ලුණු රතු ලුණු මාළු මිරිස් carrots සහ අමු මිරිස්. ඊට පස්සේ අපි මේක ටිකක් කලවම් කර ගන්නවා. මේක වැඩි වෙලා ලිපේ තියන්න එපා. එහෙම නැත්නම් වතුර වෙනවා. වතුර ගතිය නෙමෙයි අපිට හොඳ උකුට මේක ගන්න ඕනේ හින්දා අපි පොඩ්ඩක් කලවම් කරගත්ත ගමන්ම කපාගත්ත අන්නාසි ටිකත් මේකට දා ගන්නවා. ඕගොල්ලෝ කැමති නම් මේකට අන්නාසි දාන්න. නැත්නම් නොදාින්න පුළුවන්. හැබැයි අන්නාසි දැම්මොත් රසයි. ඊට පස්සේ මේක කලවම් කරගෙන අපි මේක වැඩි වෙලා ලිපේ තියන්නේ නැහැ. අපි මේක ලිපෙන් බාගමු. ඔයාලා ගෑස් එකේ විරණ ගෑස් එක ඕෆ් කරන්න. දැන් අපි පැටි ලිපේ වියන හින්දා අපිට මේක ලිපේ තියා ගන්න බෑ. අපි ඒ හින්දා කට්ටිය ලිපෙන් බා ගන්නවා. ඔයාලා අපේ channel එකට like කරන්න, subscribe කරන්න කැමති නම් ඇත්තටම මම ගාව ගොඩක් recipes තියෙනවා. මම ඔයාලා වෙනුවෙන් තව ඉස්සරහට ඒවා share කරනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක දැන් ලිපෙන් බාගත්තට පස්සේ හොඳට කලවම් කරගන්න. මොකද අර හකුරු ටික කලවම් වෙන්න ඕන ඉඳ හැම එකටම. ඊට පස්සේ මෙන්න මෙතනදී ඔයාලට පුළුවන් තක්කාලි සෝස් ටිකක් දාගන්න. ඒක ඇඩිෂනල්. ඔයාලට ඕන නම් පුළුවන් දාගන්න. නැත්නම් නොදාගත්තට ප්‍රශ්නයක් නැහැ. මේ බලන්න අපි හදාගත්ත එක අපි මේක හොඳට කලවම් කරගන්නවා. බලන්න ගොඩක් තැම්බිලා නැහැ. මම දාපු ගමන්ම ගත්තේ අර මේ තියෙන ලා රස්නින් තමයි මේක තැම්බෙන්නේ. මොකද මේක පැහෙන්න අපි බෝතලයකට දාන හින්දා ඔක්කොටම ලුණු හැමදේම රස අල්ල ගන්නවා. මේ බලන්න අපි හදාගත්ත එක අපි දැන් මේක භාජන වලට අසුරමු. අපි අද හිටම කන්න ගන්න හින්දා මම මේක මැටි භාජනයකට ටිකක් දා ගන්නවා. ඊටු ටික අපි දාගමු බෝතලයකට. අපිට ඒක පුළුවන් සතියක් දෙකක් තියාගෙන හරි කන්න. මාසයක් තියාගෙන කන්නත් පුළුවන් ෆ්‍රිජ් එකක දාගත්තොත්. මම හිතනවා ඔයාලා අපේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටියා කියලා, කැමති ඇති කියලා. like කරන්න, share කරන්න, comment කරන්න, subscribe කරන්න. මොකද ඔයාලගේ subscribe එක අපිට වටිනවා.